ඒ කියන්නේ ඌ කියන්නේ ඒක තමයි ඇත්ත. මේ හෙට දවසේ ඉර උදා වෙනකොට අපි පණ පිටින් ඉන්නවා කියන්නේ හරි? ඒක අපිට ලම් හම්බ වෙච්ච තෑග්ගක්. හරියට බැලුවොත්. හරියට බැලුවොත්. දැන් මම ඔය මට near death experiences දෙකක් තියෙනවා. හරිද? almost dead. ඒත් මම ආපහු ආවා. හරි? ඒක අවස්ථාවක කොහෙත්ම අපේ මෙහෙමනේ මිනිස්සුන්ගේ විදිය මම දන්නවා හොඳට. එනකොට මට ගානක් නැහැ. හරිද? අපේ නෝනට කෝල් කර කර අහනවලු අක්කේ දැන් මොකද? අක්කේ දැන් මොකද? මේ අහන්නේ දැන් මැරිලා ඉවරද? වෙන. දරුවෝ මැරිලාද? ඒ මොකද්ද? එන සතුටුයි දැන් මැරුණා කියන එක අහන්න. මේ ළඟම ඉන්නේ උන්. එහෙම තමයි. ඒක අපිටත් තියෙනවා ඇති. අපේ දැන් ළඟ ඉන්න කවුරු හරි එකෙක් දැන් මගේම නොවන නමුත් ළඟ එයාලා බාලා ඥාති ඒ දන්න අඳුරන ඔය කාගේ හරි එකෙක්ගේ එහෙම නියම් මැරෙන්න වැටිලා මරණාසන්න වගේ වෙලාවක ඉන්නකොට අපි අවුල් යනවා. වගේ පෙන්නනවා. අවුල් යන්නේ හිත යටින් සතුටුයි අරුව මැරෙනවට. ඒ තමයි මනුස්ස ස්වභාවය. මේක කියනකොට මේ ඔන්ලයින් ක්ලාස් එකේ කොල්ලෙක් මේක සති දෙකකට කලින් අසනීප වෙලා ගිය සතියේ සෙනසුරාදා පන්තිය නොතිබුණු වෙලේ මම මලගෙදරත් ගියා. right? ඔයාලගේ මේ පන්තියට පේපර් ඩිස්කෂන් එකට එන ළමෙක් නැති වුණා. ඔයාලගේ වයස ළමෙක්. සති දෙකකට කලින් මුණ ගැනිලා වෙලා අන්තිමට බ්‍රේන් එකට ඉෆෙක්ට් වෙලා එන්සෙෆලයිටිස්. ඒ කියන්නේ බ්‍රේන් එකේ සෙල්ස් මැරෙනවා අන්තිමට බේර ගන්න බැරුව ගියා. එහෙම තමයි ඉතින් ජීවිතේ. ඒ කියන්නේ මම ඒ කතාව ඇතුලේ තේරුම් ගත්තේ උඹලා වගේ පොඩි එකෙක් ඇයි මැරෙන්නේ? අමල තාත්තලා ඉන්නකොට. මොකක් හරි හේතුවක් ඇති කියලා හිතුණා මට. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ දැන් එක තැනක් තියෙනවා නේ. කාලයට සාපේක්ෂව. එතකොට මෙන්න මේ කාලේ මෙතනට එනකොට ඌ යනවා ඌගේ උපරිම පීක් එකට. මීට කලින් ඌට ට්‍රීට්මන්ට්ස් හරි මොනවා හරි ඒ අදාළ දේවල් වැටුණොත් ඌ ආපහු මේ පැත්තට එනවා. නැත්තම් මොකද වෙන්නේ? ඔතනින් එහා පැත්තට පැන්නට පස්සේ ඒ බේර ගන්න තිබුණු අන්තිම අවස්ථාව වෙලාවක් තියෙන ඉතින් ඒක අපි නෙමෙයිනේ තීරණය කරන්නේ. ඒක දන්නේ නැහනේ. කොහෙන්ද වෙන්නේ කියලා. එතනින් එහෙට පැන්න ගමන් මොකද වෙන්නේ? මොනවා කරත් මුකුත් කරන්න බෑ. ඒ ළමයාගෙන් මම දැක්ක දේ ඒකයි. ICU දාලා හිටියේ මම දන්නවා මම හොස්පිටල් එකේ තොරතුරු ටික ගත්තා. ජනරල් එකේ හිටියේ නියුරෝ ICU එකේ දාලා හිටිය දවස් දෙකක් තුනක් විතර ඊට කලිනුත් හේමාස් එකේ දාගෙන ඉඳලා ඊට පස්සේ මෙහෙට ගෙනාවේ දවස් සතියක් විතර ICU වුණා. ඒ ඉඳලා ඊට පස්සේ රෙස්පොන්ස් මොකුත් නැති හින්දා ඊට පස්සේ අර ඔයාලා අහලා තියෙනවනේ අර ජැක්සන් ඇන්තනි මැෂින් එකක් දාලා තිබ්බා කියලා ඒ මැෂින් කීපයක් තියෙනවා කියලා. මෙඩිකල් ICU එකට දාලා ඉවරලා ඒකේ ඩ්‍රෝන් කරලා දානවා කියලා පැත්ත හරවලා දාන්න ඕන. එහෙමත් දාලා දවසයි තිබ්බේ. මගේ තාත්තටත් කතා කරලා කිව්වා ඔයාට හොස්පිටල් එකෙන් කතා කරයි දැන් මෙහෙම දාන්න යනවා කියලා. මම දාන්න කලින් මට පණිවිඩය ආවා. එහෙම වෙලා පැය 4ක් යන කලින් කොල්ලඩේද? ඒ වෙලාව. දැන් මොකද දන්නේ? මොකද දන්නේ? කියන්න දන්නේ නැහනේ අපි. අපි ඉපදුනේ ඇයි කියන්නේ අපි දන්නේ නැහනේ. අපි මැරෙන්නේ ඇයි කියන්නේ අපි දන්නෙත් නැහනේ. ඉපදුනාද කියන්න දන්නෙත් නැහනේ. මැරෙනවද කියන්න දන්නෙත් නැහනේ. වෙනුම් මැරෙනවනේ අපි දැකලා තියෙන්නේ. වෙනුම් ඉපදිනවනේ අපි දැකලා තියෙන්නේ. මම ඉපදිනවා මම දැකලා නැහැ. මම මැරෙනවා කියලා මම දන්නේ නැහැ. වෙනස් ජීවිතය. හරි වෙනස්. තව පොඩි දෙයක්. ඔයාලට ජීවත් වෙන්න තියෙන්නේ දවස් 25000කට වඩා අඩු කාලයක්. හිතන්න එපා. ගණන් හදලා බලන්න. අවුරුදු 70ක් ජීවත් වුණොත් අවුරුද්දකට දවස් 400 දැම්මොත් 4ක් අතර 28යි දවස් 28000යි තියෙන්නේ. 28000ක් නෑ මං 400ක් කියලා අවුරුද්දට දාලා. 400ක් කියලා අවුරුද්දට දාලා. 28000 කියන්නේ ඊටාම සරල ඉලක්කමක්. රුපියල් 28000ක් අරන් ගිහිල්ලා මෙහෙම බලනකොට මේක විනාශ වෙනවා. දැකලා ඇති. ඔයාලා මේ වෙනකොට දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද කියලා ගණන් හදලා බලන්න. තව ජීවත් වෙන්න දවස් කීයක් තියෙන කියලා ගණන් හදලා බලන්න. ඊළඟට පොඩි කාලේ ඒවා නිදා ගන්න පැය 6 ගත්තාම
හරි. කතාව වෙනස්. ජීවත් වෙන්න තියෙන බොහොම කෙටි කාලයක්. ඒක තමයි සුභාසිතේ කියලා තියෙන්නේ. මොනවාද? පණ නම් සුභාසිතේ නේද? ඔක තියෙන්නේ. පණ නම් තනාග පිනිබිඳු යන්නේ. පණ නම් තෘණාග පිනිබිඳු යන්නේ. ඔක නැත්නම් වෙන ඒවා ගන්න ඉඩ තියෙනවා. හරි. දැන් ඒතර අච්චර හොඳ කතාවක් කියලා අන්තිමට කිව්වනේ වෙන එක. අපිලා hina වෙලා ඉන්න ඕන. මොන දෙයකින්වත් මම දැක්ක අවුල් යනවා. ඒකේ තමයි මම එහෙම කිව්වේ. දැන් ඔය ජීවිතේ ජීවත් වෙන්න තියෙන දවස් ගාන ගැන හිතලා මේ ආනේ අයියෝ කියලා ඉන්න එපා hina වෙලා හිටහල්ලා. ඒව තමයි එන්න ඕන. කවද හිටියත් මැරෙනවා අපි. එච්චරයි. හරි. ටිකක් වෙලා කතා කරේ. හරි. මේ මේකට එන්න ඕන නිසා.